ඔයා ඇතුළතින් හොඳටම මහන්සි වෙලා ඉද්දෙත් කවුරු හරි දෙයක් ඇහුවොත් ඔයා තාමත් හරි කියන කෙනෙක්ද? ඔයාට කිසිම කැමැත්තක් නැති දෙයකට වුණත් ඔයා එකග වෙනවා. වැරද්ද ඔයා අතේ නොවෙද්දිත් ඔයා සොරි කියනවා. හැබැයි මේකේ නරකම දේ දන්නවද? මිනිස්සු හිතන්නේ ඔයා කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්නවා කියලා. මේ කියන්නේ ඔයාගෙන නම් මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන්මයි. අනුන්ව සතුටු කරන්න උත්සාහ කරන අය පිටතින් පේන්නේ හරිම හොඳ මිනිස්සු විදියට. උදව් කරනවා, සවන් දෙනවා, තේරුම් ගන්නවා, ඕනෑම වෙලාවක ඉන්නවා. උදව්වක් ඕනේ වුණාම හැමෝටම මතක් වෙන්නේ ඔයාව. හැබැයි මනෝවිද්‍යාව කියන්නේ මේකයි. හැමෝම සතුටු කරන්න උත්සාහ කරන ගොඩක් අය ඉගෙනගෙන තියෙන්නේ එක පාඩමක්. අවංකව Tamanගේ අදහස කියනවට වඩා අනුන්ට ඕන විදිහට ඉන්න එක ප්‍රශ්න ඇති නොවෙන්න ලේසි ක්‍රමය කියන පාඩම. ඇත්ත කතා කරමු. යාළුවෙක් උදව්වක් ඉල්ලනවා. ඔයාට ඒකට වෙලාවක් නැහැ. හැබැයි ඔයා බෑ කියන්නේ නැතුව හරි කියනවා. බොස් වැඩක් දෙනවා. ඒක ඔයාගේ වගකීමක් නෙවෙයි. හැබැයි ඔයා ඕකේ කියනවා. කවුරු හරි ප්ලෑන් එකක් අන්තිම මොහොතේ කැන්සල් කරනවා. ඔයාගේ හිත රිදුනත් ඔයා කියන්නේ ඒකට කමක් නැහැ කියලා. මේ ඔයා කැමැත්තෙන් කරන දේවල් නෙවෙයි. බෑ කිව්වොත් ප්‍රශ්න වෙයි කියන බයට කරන දේවල්. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ conflict avoidance conditioning. ඔයාගේ මොලේ පුරුදු වෙලා තියන්නේ හා කියලා බේරෙන්න. එතකොට ප්‍රශ්න නැහැ. 2. ඕනෑවට වගා සොරි කියන එක. ඔයා නොකල වැරදි වලටත් ඔයා සමාව ඉල්ලනවා. සොරි මම ඔයාට කරදර කරනවද? සොරි මම වැඩිය කතා කරනවද? සොරි මට මේක අහන්න පුළුවන්ද? මේක නිකම්ම හොඳකම නෙවෙයි. මේක අනාරක්ෂිත හැඟීමක්. ඔයා හැම වෙලාවෙම හිතනවා මම බරක්ද? මම කරදරයක්ද? මට ස්පේස් ගන්න පුළුවන්ද? ඒ නිසා අනිත් අය කම්ෆර්ටබල් වෙන්න ඔයා ඔයාගේම පෞරුෂය අඩු කරනවා. 3. ලැබෙනවාට වඩා දීම. මේ රටාව ගැන හිතන්න. ඔයා බර්ත්ඩේ මතක තියාගන්නවා. මැසේජ් එකක් දානවා. අමාරු වෙලාවට ළඟ ඉන්නවා. හැබැයි ඔයා අමාරුවට වැටෙන වෙලාවට WhatsApp එක ඕපන් කරද්දී රිප්ලයි එකක්වත් නැති එක ඔයාට දැනෙලා තියෙනවද? එතකොට ඔයා ඔයාටම කියාගන්නවා එයාලා බිසි ඇති. ඒක තරම් ලොකු දෙයක් නෙවෙයි. හැබැයි ඇතුළතින් කලකිරීමක්, තනිකමක්, හිස් බවක් ස්ලෝලි ගොඩනගෙනවා. ඒ නිසයි හැමෝම මැද හිටියත් ඔයාට තනි වෙලා වගේ දැනෙන්නේ. මෙන්න වීඩියෝ එකේ භයානකම කොටස. අවුරුදු ගානක් අනුන්වම සතුටු කරලා දැන් ඔයාටම ඔයා ඇත්තටම කැමති මොනවටද කියලා දැනෙන්නේ නැහැ. ඔයා තෝරන්නේ අනිත් අය කැමති දේ, ප්‍රශ්න නැති වෙන දේ, කාටවත් අප්සෙට් නොවන දේ. දවසක ඔයා ඔයාගින්ම අහනවා. මම ඇත්තටම මේකට කැමතිද? නැත්තම් මම නිකම්ම එකඟ වුණාද? මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ self abandonment. තමන්වම පාවා දීම. මේක වෙන්නේ හරිම නිශ්ශබ්දව, හරිම ගැඹුරට. මේ රටාව පටන් ගත්තේ කොහොමද? කවුරුත් මෙහෙම ඉපදෙන්නේ නැහැ. බොහෝ විට පොඩි කාලේ හොඳ ළමයෙක් වුණාම විතරක් ප්‍රේස් ලැබුණා. සද්ද නැතුව ඉන්න එක අගය කළා. තමන්ගේ අවශ්‍යතා ගැන කතා කළාම ප්‍රශ්න ඇති වුණා. ඒ නිසා ඔයාගේ මනස ඉගෙන ගත්තා. අනුන්ට ප්‍රයෝජනවත් වුණොත් විතරයි මට වටිනාකමක් තියෙන්නේ. එදාට ඒක සර්වයිවල් එකක් වෙන්න ඇති. හැබැයි අද ඒක ඔයාගේ සැනසීම ගන්නවා. මෙන්න ඇත්ත කතාව. මිනිස්සු ඔයාට ගරු කරන්නේ ඔයා හැමදේටම ඔව් කියන නිසා නෙමෙයි. ඔයාට ඔයාගේම සීමාවන් තියෙන, ඔයාගේම අදහසක් තියෙනවා කියලා දකින වෙලාවටයි. ඔයා බවුන්ඩරිස් දාද්දී කවුරු හරි ඔයාව දාලා යනවනම් ඒක පාඩුවක් නෙමෙයි. ඒක ඔයාට අවශ්‍ය නැති මිනිස්සු ෆිල්ටර් වෙන එකක් විතරයි. ඔයා නපුරු වෙන්න ඕන නැහැ. සෙල්ෆිෂ් වෙන්නත් ඕන නැහැ. හැබැයි අනුන්ව සතුටු කරන්න ගිහින් ඔයා ඔයාවම පාවා දෙන්නත් එපා. මතක තියාගන්න. ඔයා හැමෝටම හොඳ වෙන්න උත්සාහ කරද්දී ඔයාටම නරක වෙන්න එපා.